පාසලක පුස්තකාලයක් තියෙනවලු. ඔය පුස්තකාලයේ පුතේ පොත් වර්ග දෙකක් තියෙනවා. හරි පොත් වර්ග දෙකෙන් එක පොත් වර්ගයක් පුතේ සිංහල පොත්. හරිද? අනිත් පොත් වර්ගය ඉංග්‍රීසි පොත්. පොත් වර්ග දෙකයි. ඔය සිංහල හා ඉංග්‍රීසි පොත් බලන්න පාසල් පුස්තකාලයේ සිංහල පොත් එක් සංඛ්‍යාවක්ද ඉංග්‍රීසි පොත් y සංඛ්‍යාවක් දැක. x සහ y මෙතෙන්ට දාගන්න. ඊළඟට කියනවා සිංහල පොත් වලින් භාගයක ප්‍රමාණයක් සහ ඉංග්‍රීසි පොත් වලින් භාගයක ප්‍රමාණයක් සාහිත්‍ය පොතේ. මතකද ඔයාලට අපි භාග පාඩමේදී මෙන්න මෙහෙම එකක් ඉගෙන ගත්තා. භාග සහ භාග කියලා. දැන් මේකේ බලන්න පුතේ මේ අකුරනේ තියෙන්නේ අල්ප ප්‍රාණ බයන්න තියෙන්නේ. මම කිව්වා අල්ප ප්‍රාණ බයන්නෙන් නිතරම කියවෙන්නේ පුතේ දෙකෙන් එක කියලා. අල්ප ප්‍රාණ බයන්නෙන් කියවෙන්නේ පුතේ දෙකෙන් එක කියන එක අපිට අමතක වුණොත් මේක හදන්න අපිට තේරෙන්නේ නැහැ. මෙතන තියෙන සිංහල පොත් වලින් භාගයක් සිංහල සාහිත්‍යලු ඉංග්‍රීසි පොත් වලින් භාගයක් ඉංග්‍රීසි සාහිත්‍යලු. මුළු පොත් ගාන පුතේ x නේ සිංහලවල මුළු පොත් ගාන x නම් බබා ඕකෙන් භාගයක් කියලා කියන්නේ x බෙදීම දෙකනේ. x බෙදීම දෙක නම් අපි x වල ටිකක් ගහලා යටින් දෙක දානවා. x බෙදුවා දෙකෙන්. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් එහෙනම් y වලින් දෙකෙන් පංගුවයි. දැන් පැහැදිලි දෙතන එක ගත්ත විදිහ. දැන් පැහැදිලි. හරි. ඊට පස්සේ සිංහල සාහිත්‍ය පොත් 23ක්ද ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18ක්ද ළමයින්ට නිකුත් කර ඇතනම් දැන් මේ පාසලේ පුතේ සිංහල පොත් x ප්‍රමාණයක් තිබ්බා ඒකෙන් භාගයක්ම සිංහල සාහිත්‍ය. ඉංග්‍රීසි පොත් y ප්‍රමාණයක් තිබුණා ඒකෙන් භාගයක්ම පුතේ මොනවද ඉංග්‍රීසි සාහිත්‍ය. දැන් අපි ඒක සටහන් කරගෙන ඉවරයි. දැන් මේ පුස්තකාලේ තියෙන පොත් වලින් සිංහල සාහිත්‍ය පොත් 23ක් ළමයිට නිකුත් කරනවා. නිකුත් කරනකොට ඕක පුස්තකාලේ තවදුරටත් තියෙනවද? නිකුත් කරනවා කියන්නේ එළියට දෙනවා කියන එකනේ පුතේ. එතකොට ඔන්න ඔය එළියට දුන්නු පොත් 23ට මොකක්ද වෙන්නේ? මුළු පොත් වලින් මුළු සිංහල සාහිත්‍ය පොත් වලින් අර එළියට දුන්න 23 අඩු වෙන්නට නේද? එළියට අඩු ටික අඩු වෙන්න ඕන. ඉංග්‍රීසි සාහිත්‍ය ඔක්කොම මුළු පොත් ගණන වයිපෙදීම දෙකනේ. ඒකෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18ක් එළියට දුන්නා. අන්නේ 18 පුතේ අඩු වෙන්න ඕනිනේ නේද? දැන් පැහැදිලිද? දැන් පැහැදිලිද අකේ? කොහෙද බල බල ඉන්නේ? පුතේ දැන් පැහැදිලිද? හරි. ඔව්. ඊළඟට දැන් පුතාලා දැන් ඔන්න අපි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ගැන වෙනම වීජීය ප්‍රකාශනයක් හදාගත්තා සිංහල සාහිත්‍ය පොත් ගැන වෙනම වීජීය ප්‍රකාශනයක් හදාගත්තා. එක පියවරක් හරි.